කොහොමද අවුරුද්දකට විතර පස්සේ වීඩියෝ එකක් කරන්නේ. වීඩියෝ එකක් කරන්න නෙමෙයි අත්‍තරම හිටියේ මට මේ ටිකේ මේ ගෑල් ළමයි පිරිමි ළමයි හැම මෙසේජ් දාලා එහෙම එක එක ප්‍රශ්න ටිකක් අහනවා. ගෑල් ළමයින්ට අතර පිරිමි ළමයි. ඒක තමයි ප්‍රශ්න මං හිතුවේ මේ වැඩිපුරම කියන්නේ රංගපාන්නේ මාස ගෑනු ළමයි කියලා. බලන් යනකොට ගෑල් ළමයින්ට වඩා කැමති පිරිමි ළමයි. මං අර මට දාන මෙසේජ් වලට රිප්ලයි කරලා ඊට පස්සේ මට හිතුණා නිකමට වීඩියෝ එකක් කරා නම් ඒ ප්‍රශ්න ටිකට උත්තර ටික දීලා මගේ සාමාන්‍යයෙන් මෙසේජ් කරලා අහන ප්‍රශ්න ටිකට ඒතකොට හැමෝටම තියෙන ප්‍රශ්න ටික විසඳෙනවානේ කියලා. මගෙන් ඔය අහන ප්‍රශ්නේ තමයි මේ කොහොමද රංගපාන්න යන්නේ? මං හරි ආසයි රංගපාන්න. කොහොමද රංගපාන්න යන්නේ? ඕක තමයි මගෙන් අහන ප්‍රශ්නේ. සහ මම කොහොමද ගියේ කියන එක. මම ඒ ටිකට උත්තර දෙන්නම්. ආයේ මගෙන් අහනවා ස්ක්‍රීන් ටෙස්ට් ගැන. කොහොමද ස්ක්‍රීන් ටෙස්ට් තියෙන තැන් හොයාගන්නේ? කොහොමද දැනගන්නේ කියලා. මචට ඉක්මනට කියාගෙන යන්නම්. මොකද නැත්තම් අපරාධන ඔයාලගේ වෙලාවයි මගේ වෙලාවයි. ඒ නිසා ඉස්සලාම කොහොමද පටන් ගන්නෙ? මගෙන් අහනවා මේ ඇක්ට් කරන්න කොහොමද හොයාගන්නේ? කියන්නේ කොහොමද අවස්ථාවක් ගන්න කියලා. ඒකට ලේසිම ක්‍රමය තමයි කලින් කියපු ස්ක්‍රීන් ටෙස්ට් එකක්. ඒ කියන්නේ එහෙම නැතුව chance එකක් ගන්න කියන්නේ ඒක ටිකක් අමාරුයි. ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහිල්ලා ඒකෙන් සිලෙක්ට් වෙන එක ටිකක් ලේසි. ලේසි කියන්නේ මෙහෙමයි කියන්නේ ඔයාගේ ටැලන්ට් එක මත එක තීරණය වුණාට සාමාන්‍ය වෙන මම දන්න වෙන ක්‍රමයකට කියලා තියෙන්නේ ඔය සමහර ඇක්ටිං උගන්නන තැන් තියෙනවා. එහෙම තැන් වලින් මම දැකලා තියෙනවා ළමයින්ට chance එකක් දෙනවා. පස්සේ කියන්නේ ඒගොල්ලන්ගේ course එක ඉවරනාට පස්සේ. හැබැයි එහෙම මම එහෙම කළා නැති නිසා මම එහෙම කියන්නේ ගැන දන්නේ නැහැ ඇත්තටම. මම දන්න දේ තමයි මම සිලෙක්ට් උනේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහිල්ලා. සහ මම දන්න දේ ඒක තමයි මේ පහසුම විදිහ. කියන්නේ අපිට ඒක කරගන්න තියෙන. එතකොට කොහොමද කියලා අහනවා නම් ඕගොල්ලෝ ස්ක්‍රීන් ටෙස්ට් වලට යන්න. ස්ක්‍රීන් ටෙස්ට් තියෙන තැන් දැනගන්න ප්‍රශ්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඒවා දාන්නේ ඩිරෙක්ටර් කෙනෙක් එහෙම නැත්නම් ඒ ක්‍රූ එකක වැඩ කරන අයනේ. එතකොට සාමාන්‍යයෙන් දකින්නේ නැහැ කියලා තමයි ඔයාලා කියන්නේ. එහෙම දාන පෝස්ට් එකක්. මම මෙහෙම කරන්න හිතුවා. දැන් මට මේ ටිකේ එක දිගට ඔය ප්‍රශ්න එන නිසා මම සාමාන්‍යයෙන් මට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණොත් මම නිතර දකිනවා එහෙම කියන්නේ තිබුණොතින් දකිනවා පෝස්ට් එකක් ෂෙයා වෙනවා නම් මම මගේ Facebook හරි Instagram හරි දාන්නම් ස්ටෝරි එකක් එහෙම ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා නම් තියෙන තැන ඒ විස්තර ටික ඔයාලා එහෙම ෆලෝ කරලා තියාගත්තොත් මම එහෙම මට පුළුවන් ඒ උදව්ව කරන්න ඒ අරුණහම එතකොට ස්ක්‍රීන් ටෙස්ට් එකක ගිහිල්ලා කරන්න ඔයාලට තියෙන්නේ මොනවද කියලා අහන ළමයින්ට ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහිල්ලා ඒගොල්ලෝ දෙනවා පොඩි කොලයක් ඔයාලට. ඒ කියන්නේ ඒකේ තියෙනවා දෙබස් ටිකක්. සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපි ඇක්ට් කරන්නේ ස්ක්‍රිප්ට් එකකටනේ. එතකොට මොකක් හරි කොටසක් තියෙනවා. ඒකේ ඒ කියන්නේ දෙබස් ටිකක් තියෙනවා. දෙබස් ටිකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැරක්ටර් එකක් කියනවා. මෙන්න මේ ටික බලා ගන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක බලා ගන්න ඕනේ. ඒක බලාගෙන මම දන්නේ මම මේ වීඩියෝ එක කරන විදිහ ඒ කියන්නේ ඔයාලට තේරෙනවද කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න තිබුණොත් මේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. හරි. දෙබස් ටිකක් තියෙනවා. දෙබස් ටික බලාගෙන ඔයාලට තේරෙනවනේ මේ කැරක්ටර් එක මෙහෙමයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි දැන් අපි බලද්දි අපි දන්නවනේ කැරක්ටර් එකක් අපි මොකක් හරි ටෙලිග්‍රෑම් එකක් බලනකොට දන්නවා මේ කැරක්ටර් එකේ මේ ටික කියන්නේ දුකින්ද සතුටින්ද තරහ ගිහින්ද කියලා අපි දන්නවනේ. ඒ වගේ ඔයාලා ඒ ටික කියවලා ඔයාලගේ ඔළුවට ගන්න මොකද්ද ඒකේ තියෙන්නේ දුකද සතුටද තරහද මොකද්ද කියලා. ඒ ඔයාලට දෙන දෙබස් ටික කියවුවාම ඒ ගැන අයිඩියා එකක් ඔයාලට එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් උපරිමයෙන්ම ඒක ඇක්ට් කරලා පෙන්නන එක. එතකොට එතන ඉන්න කට්ටියට ඔයාව හොඳයි කියලා හිතෙනවා නම් ඒගොල්ලෝ ආව ගන්නවා. හැබැයි මෙහෙමයි සමහර ළමයි කියනවා මම මෙච්චර කාලෙ ඉගෙනගෙන තියෙනවා මං ඇක්ට් කරනවා හොඳයි කියලා හැමෝම කියනවා හැබැයි මාව ගත්තේ නෑනේ කියලා. ඒකට තව හේතුවක් තියෙනවා. ඔයා කොච්චර හොඳට ඇක්ට් කරත් ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන රූපයක් තියෙනවනේ. කියන්නේ හැම
කෙනාම ලස්සනම වෙන්න ඕනේ නැහැ. අපි දකිනවානේ අපි ෆිල්ම් එකක් බැලුවත් ටෙලිග්‍රෑම් එකක් බැලුවත් එක එක විදිහේ කැරක්ටර්ස් ඉන්නවානේ. ඒ කියන්නේ රූපෙන් වෙනස්, හැඩරුවෙන්, ඒ කියන්නේ හැමදේම වෙනස්. කතා බහ ඒවා එහෙම කියන්නේ එක එක විදිහයින් එක එක කැරක්ටර්ස්. ඒ වගේ තමයි. එතකොට යාළගේ ඔළුවේ තියෙන කැරක්ටර් එකට ගැළපෙන කෙනාව තමයි ගන්නෙ. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන රූපේ. හරි රූපෙයි ඒ දේවල්. මම ඒ ගැන එහෙම ලොකුවට කියන්න දන්නේ නැහැ. මට මේ තේරෙන විදිහට තමයි මම ඔයාලට කියන්නේ. මොකද මමත් එහෙම ලොකු කාලෙක ලොකු අත්දැකීම් මට නැහැනේ. ඒ නිසා එතකොට ඕගොල්ලන්ව එතකොට අර ඔයා හොඳට ඇඩ් කරා ඔන්න ඔය ප්‍රශ්නෙත් එතනදී එනවා. ඒක තමයි ඔයාලා කියන්නේ මං හොඳට ඇඩ් කරනවා කියලා හැමෝම කියනවා. උනාට ගියාට මාව සිලෙක්ට් උනේ නෑනේ වගේ දේවල් මට මෙසේජ් කරලා කියන්නේ. සහ ආයේ ඔයාලට ස්ක්‍රිප්ට් එක ඒ ටික කියලා ඊට පස්සේ යාලා කෝල් කරනවා. ඔයාලව තෝරගත්තොත් කෝල් එකක් දීලා කියනවා ඔයාව තෝරගත්තා එන්න කියලා. ඒ අරුණම ඇක්ටිං ඔයාලට ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා දැන්. කෝස් තියෙනවා. ඔය එක එක දේවල් තියෙනවා. මං එහෙමව කරලා නැහැ. මං ඉස්කෝලේ යන කාලේ කරලා තියෙනවා. ඊට පස්සේ මං එහෙම අර ගිහිල්ලා ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ ඉස්කෝලෙන් පස්සේ මේ එහෙම ආයෙම කරලා නැති නිසා මට ඒ ගැන ලොකු විස්තරයක් කියන්න බෑ. මම දැකලා තියෙනවා ගොඩක් ළමයි එහෙම කරනවා සහ මගේ යාළුවෝ එහෙම මේ කරලා තියෙනවා. ඒ නිසා හැබැයි මට අර ඒ ගැන මම දන්නේ නැති නිසා විස්තරයක් කියන්න බෑ. ආයේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙන තැනක් හොයාගන්න එකට මට දෙන්න පුළුවන් විසඳුම තමයි මම දැක්කොත් මම ස්ටෝරි එකක් හරි මොකක් හරි දාන්නම් Facebook හරි Instagram හරි. ඔයාලට ඒ කියන්නේ මට මතකත් නෑ දැන් ප්‍රශ්න. මේ එහෙම තමයි යන්න ලේසිම ක්‍රමේ. අර මගෙන් අහනවනේ හැමතිස්සෙම මෙසේජ් කරලා මේ මම රංගපාන්න කැමතියි chance එකක් නැද්ද කියලා. ඇත්තටම මගෙන් සමහර කට්ටිය අහන දේ තමයි මේ chance එකක් අරන් දෙන්න බෑද කියලා. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ අර සමහර වෙලාවට මට ඕක ප්‍රශ්නයක් වෙලක් තියෙනවා. දැන් මම දන්නේ නැති අය නම් කමක් නැහැ. මම දන්න කට්ටිය සමහර වෙලාවට කියනවානේ මේ අනේ ළමයි මම කොණ්ඩේ තෙල් ගාලා ඉන්නේ මම මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිටියේ. අර මට දැන් ආපු මෙසේජ් දෙකක් නිසා මං හිතුවා නෑ මම මේක වීඩියෝ එකක් කරලා ඉවරයක් කරනවා කියලා. එතකොට ඔයාලට ඒක බලලා දැනගන්න පුළුවන් නේ. ඒ නිසා මේ මොකද්ද මං කිය හිටියේ අර chance එකක් කරන් දෙන්න පුළුවන්ද කියලා අහන එක ගැන. එහෙම අහනවා සමහර කට්ටිය. ඒක දන්නේ නැති කට්ටිය ගැන ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර දන්න කට්ටිය එහෙම හුවාට පස්සේ දැන් එහෙම කරන්න බෑ ඇත්තටම අපිට. මට කොහොමත් බෑ. මොකද මම හරිම අලුත් ළමෙක් නේ. එතකොට මට ඒක කොහොමත් කරන්න බෑ. ඊට පස්සේ දැන් අර මං කිව්වහම එහෙම කරන්න බෑ. ඉතින් මං කියලා බලන්නම් වගේ එකක් තමයි මට කියන්න පුළුවන්. ඊට පස්සේ සමහර කට්ටිය හිතනවා අපි අර උවමනාවෙන් ඒගොල්ලන්ට උදව් කරන්න වගේ එකක්. එහෙම නෑ ඇත්තටම කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට කරන්න බෑ. මට නම් කොහොමත් බෑ. මම එහෙම දන්න කට්ටියත් අඩුයි. අනිත් එක තමයි මම අලුත් මට එහෙම දෙයක් ඉල්ලන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. මම සමහර වෙලාවට දැන් මේ මට එහෙම කිව්වට පස්සේ මම අපේ AD කෙනෙකුට හරි කාට හරි කියනවා චුට්ටක් අයියේ මේ මෙහෙම මට කිව්වා චුට්ටක් බලන්න පුළුවන්ද කියලා. ඒ අරුණම එහෙම අපිට chance එකක් කරන් දෙන්න බෑ. මම ඩිරෙක්ටර් වුණා නම් මට පුළුවන්. ඒ අරුණම් එහෙම කරන්න බෑ. ඒ නිසා මේ වගේ දේවල් අනේ ඉල්ලන්න එපා. ඉල්ලුවත් කමන්න ඊට පස්සේ හිතන්න එපා එහෙම උදව් කරන්නේ අපි අර එහෙම හිතන්න එපා. ඉතින් එහෙම කරන්න නෙමෙයි. ඒක කරන්න බෑ ඇත්තටම. ඒ නිසා තමයි එහෙම නොකර ඉන්නේ. ඔයාලට ලේසිම ක්‍රමේ සහ කියන්නේ කරන්න පුළුවන් විදිහ ඒක තමයි ලේසිම ක්‍රමෙත් නෙමෙයි. ස්ක්‍රීන් ටෙස්ට් එකකට යන එක. එතනින් ඔයා හොඳයි නම් ඔයාව එයාලා සිලෙක්ට් කර ගනි ඒගොල්ලන්ගේ වැඩේට. ස්ක්‍රීන් ටෙස්ට් වලට දැන් මමත් සාමාන්‍යයෙන් මුල් කාලේ ගිහිල්ලා තියෙනවානේ. මම කොහොමත් 2-3කට විතර ගිහින් තියෙනවා. එතකොට මේ අර ගොඩාක් තියෙන්නේ කොළඹ අවටනේ. එතකොට අපි හිතන්නේ මේ කොළඹ ඒ පැතිවල ඉන්න ළමයි කිට්ටුව ඉන්න ළමයි එනවා කියලානේ. හැබැයි ඇත්තටම නැහැ. සමහර ළමයි ගොඩාක් දුර ඉඳලා එනවා. අනුරාධපුර පැත්තේ ඉඳලා එච්චර දුර ඉඳන් ළමයි ස්ක්‍රීන් ටෙස්ට් වලට කොළඹ එනවා.
ඒක හිතා ගන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මටත් අර මුල් දවස්වල ඒක හරි පුදුමයි. මෙච්චර දුර ඉඳන් මේ ළමයි එනවද කියලා. ගෑනු ළමයිනොත් එහෙම එනවා. ඉතින් අම්මලා එක්ක, යාළුවෝ එක්ක, අක්කලා එක්ක එහෙම එනවා. ඒ නිසා ඔයාලට ස්ක්‍රීන් ටෙස්ට් ගොඩක් තියෙන්නේ කොළඹ අවට. ඒක නිසා කොහොමත් දුර පැතිවල ඉන්නවා නම් එන්න වෙනවා. ඉතින් ඒ ළමයිනුත් උදේම බස් එකේ හරි කොහොම හරි ඇවිල්ලා එතන ඉඳලා සමහර ස්ක්‍රීන් ටෙස්ට් තියෙනවා. ඒගොල්ලෝ ඔයාලට කලින් ෆොටෝ එකක් හරි ෆොටෝ එකකුයි ඔයාලගේ විස්තරයි දාන්න කියලා කියනවා. නම්බර් එකකට WhatsApp මෙසේජ් එකක් දාන්න කියලා. ඊට පස්සේ එයාලට ඔයාලව හරියනවා නම් ඒගොල්ලෝ කියනවා කෝල් එකක් දීලා මෙන්න මේ දවසට තියෙනවා ඔයාලා එන්න කියලා. හැබැයි සමහර ඒවා තියෙනවා එහෙම කලින් ෆොටෝස් දාන්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොමත් දවසක් දීලා වෙලාවක් දීලා මේ දවසේ මෙතනට මේ වෙලාවට එන්න කියලා කියනවා. එතකොට ඔයාලා ඒ වෙලාවට එදාට එතනට යන්න ඕනේ. ගොඩක් දුර පැතිවල ළමයි එනවා. මට සමහර වෙලාවට අර කියන්නේ ගාල්ලේ අනුරාධපුරේ එහෙම පැතිවල ළමයි ඉඳන් එනකොට හරි පව්. ඉතින් කොච්චර දුරක් ඒ ළමයි එනවද? ඒ ළමයිගේ ආසාවට, ඒ ළමයිගේ හීනෙට එහෙමනේ ළමයි එන්නේ. ඉතින් එච්චර දුර ඉඳලා නැත්නම් ළමයට ගෙදරටලා ඉන්න පුළුවන් නේ. ඒ නිසා ඔයාලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙද්දි මම දාන්නම්. ඔයගොල්ලෝ යන්න ගිහිල්ලා බලන්න ඉතින් ඔයාලට ඔයගලන්ගේ හීනෙට එහෙම chance එකක් හම්බෙයිද කියලා මං ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට එහෙම හම්බෙන්න කියලා ආසාවෙන් ඉන්නයිට. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් දිග පෝලිං දුර පැතිවල ඉන්න ළමයි. ඒ නිසා ගිහින් බලන්න. උදේම යන්න. කියන්නේ ඔයාලා උදේම ගියොත් ඔයාලට ඉක්මනට එන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කියන්නේ ගොඩ ළමයි නම් ගොඩ දිග පෝලිං තියෙනවා සමහර වෙලාවල් වලට. මට මතකයි මේ මගේ එක ස්ක්‍රීන් ටෙස්ට් එකක එළියට යනකම් එක්කම කියන්නේ පාක් එකක තිබ්බ එක එළියට යනකම්ම මේ ටික පොලිමක් තිබ්බා. මම ගියෙත් කොහොම හරි ටිකක් පරක්කු වෙලා එදා. මොකද ඒක මගේ පළවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එක මම හිතන්නේ. සුට්ටක් පරක්කු වෙලා ගිහින් මම යනකොටත් ඒ වෙද්දිත් සෑහෙන ලොකු පොලිමක්. කොහොම හරි මං එද්දි හවස් වුණා. මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම එච්චරම දුරක නෙමෙයි ඉන්න නිසා. හැබැයි ඒක නිසා තමයි මං කියන්නේ ඔයාලා දුර පැත්තක නම් ඉන්නේ නෑ කොහොමත් කමන්නේ. ඔයාලට වෙලාවක් දෙන්න ඒගොල්ලෝ උදේ 8 9 වගේනේ. එතකොට දෙන වෙලාවට ඕගොල්ලෝ යන්නේ ඒක ඕගොල්ලන්ටත් හොඳයි. එහෙම ගිහිල්ලා ඉතින් බලන්න. ඕක තමයි විස්තරය. ඔයගොල්ලෝ මගෙන් හැමතිස්සෙම අහන්නේ කොහොමද යන්නේ කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. ඔහොම තමයි කරගන්න වෙන්නේ. ඉතින් මං කරගත්තත් ඔහොම තමයි. මං ඩ්‍රාමා එකට සිලෙක්ට් වුණේ නිකිනි කුසුම් එකට මේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින්. මගෙන් ඒකත් අහනවනේ ඔයගොල්ලෝ කොහොමද තේරුනේ මං කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් තමයි තේරුනේ. මේ මම ගිය දවසේ ඒකට නම් එතන හිටිය ළමයි තුන්දෙනා. මොකද ස්ක්‍රීන් ටෙස්ට් එක තිබ්බ දවසේ නෙමෙයි මම ගියේ. මට එදා යන්න බැරි වුණා. ඊට පස්සේ එදා කොහොමද ගොඩාක් ළමයි ඇවිල්ලා හිටියා එතනට. මගේ යාළුවෝ ගිහින් තිබ්බා. ඒගොල්ලෝ කිව්වා සෑහෙන ළමයි ගොඩක් හිටියා එතන කියලා. මට එදා යන්න බැරි වුණා. ඊට පස්සේ මම කෝල් කරලා කිව්වානේ මට එන්න බෑ. වෙන දවසක් ගැන ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ ඒගොල්ලෝ වෙන දවසක් දුන්නා. ඒක හැමතැනම කරන්න බෑ හැබැයි. මොකද මේ එහෙම කරලා මම කියන්නේ හැමතැනම මේක කරන්න බෑ. එහෙම වෙන දවසක් දෙන්න පුළුවන්ද කියලා අහලා වෙන දවසක යන්න බෑ. මම ගියා ඉතින්. ඒ කියන්නේ මමයි තව ළමයි දෙන්නෙක් හිටියා මම යනකොට එතන. එහෙම ඒගොල්ලන්ට දෙවෙනි දවසක් තිබ්බා. අර දවසේ එන්න බැරි කට්ටිය මේ දවසේ ගෙන්න ගන්නවා කියලා. එහෙම හැමතැනම ඒක වෙන්නේ නෑ. මොකද මගේ යාළුවෝ එහෙමත් එන්න බැරි වෙලා සමහර ස්ක්‍රීන් ටෙස්ට් වලට එහෙම කෝල් කරලා ඇහුවට ඒගොල්ලෝ එහෙම හා කියනවත් එන්න කියනවත් නැහැ. ඒ නිසා තියෙන දවසට ඔයගොල්ලෝ යන්න. ඒ කියන්නේ බැරි නම් ප්‍රශ්නයක් නෑ. කෝල් එකක් දීලා කෝකටත් කියලා අහලා බලන්න නිකන් ඉන්න නැතුව. එතකොට ඒගොල්ලෝ පුළුවන් නම් කියයි. ඕක තමයි ඉතින් විස්තරේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති මම කියපු ටික. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට පළවෙනි කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. නැත්නම් ඉතින් පුරුදු විදිහටම මට මෙසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් හැමදාම රිප්ලයි කරනවානේ. මම රිප්ලයි කරන්නම් ඉතින් බලමු. ඔයාලට එහෙම තියෙනවා නම් මම අනිවාර්යෙන්ම අද ඉඳන් අනිවාර්යෙන් මම ස්ටෝරි එකක් හරි පෝස්ට් එක ෂෙයා කරලා හරි මොනවා හරි කරලා ඔයාලට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න.
මගේ පැත්තෙන් මට එච්චරයි කරන්න පුළුවන්. මගෙන් අහන්න එපා අනේ මට chance එකක් කරන් දෙන්න බැයිද කියලා. අනේ මට ඒක කරන්න බෑ. පුළුවන් නම් මම නොකර ඉන්නෙත් නැහැ. ඇත්තටම මට එහෙම කරන්න බෑ ඉතින්. ඒක තමයි ඇත්ත. ඒතර මම දන්නේ නැහැ එහෙම අර පරණ ගොඩ කල් වැඩ කරපු එහෙම අයට කරලා දෙන්න පුළුවන් දේ උදව් කියලා. මම ඒක දන්නේ නැහැ. මට කරන්න බෑ ඉතින්. ඒ නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ අනේ මට එහෙම කරන්න බෑනේ කියලා. ඔයාලට සමහරට හිතනවා ඇති ඉතින් මට පුළුවන්කම තියාගෙන මං එහෙම උදව් කරන්නේ නැහැ කියලා. එහෙම නෑ. අපිට ඇත්තට මේක කරන්න බෑ. ඒකට සොරි. උත්සාහ කරන්න. මොකද ඔයාලට ආස නම් ඔයාලගේ හීනේ නම් ඒකට උත්සාහ කරන්න. බැරි වෙන්නේ නැහැ. ස්ක්‍රීන් ටෙස්ට් වලට යන්න. එකකින් බැරි වුණා කියලා නිකන් ඉන්නත් එපා. මොකද මගේ යාළුවෝ ඉන්නවා. මොකක් හරි මගේ වාසනාවකට නිකිණි කුසුම් එක ඒක මගේ පළවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එක. ඒකෙන් කොහොම හරි මේ මම තේරුණා. මොකක් හරි වාසනාවකට. ඊට පස්සේ මේ ඊට පස්සේ තමයි මම අර කියපු නිකිණි කුසුම් එකෙන් පස්සේ තමයි මම අර කියපු මේ දිග පොලිම තිබිච්ච ස්ක්‍රීන් ටෙස්ට් එකක් නෙමෙයි. අතරෙන් මම ඒකෙන් පස්සේ දිග පොලින් තියෙන ස්ක්‍රීන් ටෙස්ට් 3-4කටම ගිහින් තියෙනවා. ඒ නිසා තමයි කිව්වේ මම ඔයාලට එහෙම යන්න මේ කියලා. මොකද මගේ යාළුවෝ ඉන්නවා එකකින් තේරෙන්නේ නැතුව 3-4කට ගිහිල්ලා කොහොම හරි තේරිච්ච. ඒ අර මම කියපු හේතුවත් බලපානවා. මොකද ඒගොල්ලෝ ඔයාලා කොච්චර හොඳට ඔයාලගේ වැඩේ කරත් ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන රූපයක් තියෙනනේ. අන්න ඒකත් චුට්ටක් නෙමෙයි මං හිතන්නේ ඒක ගොඩක් බලපානවා. ඒ නිසා තමයි මං කියන්නේ එකකින් අතාරින්න එපා. එකකට ගියා අයියෝ මට බැරි වුණා මම මෙච්චර දුර ඉඳන් ගියා හරි ගියේ නැහැ කියලා හිතන්නේ නැතුව ඔයාලා ආස නම් ඔයාලගේ හීනේ නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒක අතාරින්න නැතුව කොහොම හරි ඒකට උත්සාහ කරන්න. ඒ නිසා ගිහින් බලන්න. මං හිතනවා ගොඩාක් වෙලාවට මෙහෙමනේ දැන් මම දිග පෝලිං කියන්නේ සෑහෙන ළමයි ගොඩක් ඉන්නවනේ. එතකොට මොකක් හරි ටෙලිඩ්‍රාමා එකක හරි මොකක් හරි ෆිල්ම් එකක හරි එතකොට ඔයාලට ගන්න පුළුවන් චරිත ප්‍රමාණයකුත් ඉන්නවානේ. එතකොට ඉතින් අර ඒ ඔක්කොමත් එක්ක තමයි යෝග වෙන්නේ ඉතින්. එතකොට ඒ රූපේ ඒ චරිතේ වැඩිපුරම ගැලපෙන කෙනා වැඩිපුරම හරියන කෙනානේ ගන්නෙ. ඒ ඔක්කොමත් එක්ක තමයි ඔක වෙන්නේ. ඒ නිසා මේ එකපාරින් අතාරින්න එපා. එකපාරින් නම් අතාරින්න මේපා. ඔයගොල්ලෝ ආස නම් try කරන්න. පුළුවන් තරම් try කරන්න. chance එකක් හම්බෙයි. හරි එහෙනම් මම හිතන්නේ එකෙන් අහපු කොට මම උත්තර දුන්නා. මම හිතන්නේ මොන හරි බැරි වුණාද දන්නේ නැහැ මට මතකත් නැහැ. මේ පළවෙනියටම අහපු ප්‍රශ්න දෙක හරියනේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් දැනගන්නේ කොහොමදයි? අක්කම රඟපාන්න ඇසයි කොහොමද රඟපාන්නේ? ඔය ප්‍රශ්න දෙකට මම උත්තර දුන්නා. ඕක තමයි ලොකු ප්‍රශ්න දෙක මගෙන් අහන්නේ. හරි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. මම රිප්ලයි කරනවා. ඔය සම්බන්ධයෙන් හරි මොනවා හරි උවමනාවකට ඔයගොල්ලෝ මට මෙසේජ් එකක් දාන්න නම් මම කොහොමද රිප්ලයි කරනවනේ. මේ ඒ නිසා දැනගන්න දෙයක් තියෙනවා නම් එහෙම කරන්න. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් කරලා කියලා ඒ කියන්නේ කියන්නම් ඒ ගැන. හරි එහෙනම් thank you වීඩියෝ එක බලුවාට. පරිස්සමට ඉන්න, සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. මම විශ් කරනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හීන වලට යන්න හම්බෙන්න කියලා.